welcome back to my YouTube channel. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් මම අරගෙන ආවේ පැය 5ක study vlog එකක්. ඔයාලා මගේ කලින් study vlog එක බැලුවා නම් ඒකෙම part 2 වගේ තමයි මේක යන්නේ. මොකද ඒකේ පාඩම් කරලා ඉතුරු ටික තමයි මේකෙන් ආයෙ continue කරගෙන යන්නේ. ඉතින් මම ඔයාලට කලින් පෙන්නුවා දැන් වෙලාව තවල් 12යි 12 ඉඳන් 2 වෙනකන් පැය 2ක ස්ටඩි සෙෂන් එකක් තමයි දැන් මම මේ පටන් ගත්තේ. දෙකයි අපේ පැය දෙකේ ස්ටඩි සෙෂන් එක ඉවරයි. මම දවල්ට කාලේ තමයි පාඩම් කරන්න පටන් ගත්තේ 12ට. ඉතින් අද හරිම රස්න දවසක්. ඒ නිසා මොනවා හරි බීලා පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයෙත් අපි පාඩම් කරන්න පටන් ගමු. වීඩියෝ එකක් මොකොත් බලනවට වඩා පොතක් කියවන එක හොඳයි කියලා හිතනවාද? මේ පොතේ සම්පූර්ණයෙන්ම තියෙන self love ගැන. ඒකේ නම good vibes good life. ඇත්තටම මම මේක සෑහෙන කාලයක් හෙව්වා. ගොඩක් තැන්වල ගන්න එක තැනකවත් තිබ්බේ නැහැ. ඊට පස්සේ මම අදහස අතහැරලා තියෙද්දි මට මේක gift එකක් විදියට හම්බුණා. ඉතින් මේත් එක්කම මට කියන්න හිතුණා මගේ කලින් යුනිවර්සිටි vlogs වල නංගිලා දෙතුන් දෙනෙක්ම කමෙන්ට්ස් එහෙම දාලා තිබ්බා English improvement tips දෙන්න කියලා. ඉතින් මේකත් ඒ වගේ ටිප් එකක් තමයි. අපි හැමෝටම තියෙනවනේ අපිට මාවෙනික වෙච්ච vocabulary එකක්. ඉතින් ඒ ඉංග්‍රීසි vocabulary එකට අලුතෙන් වචන එකතු කරගන්න පුළුවන් අපි මෙහෙම ඉංග්‍රීසි පොත් කියවන එක. ඇත්තට මෙහෙම නිතරම ඉංග්‍රීසි පොත් කියවන කෙනෙක් නෙමෙයි නම් අපි කියවන්න අලුතෙන් ඉංග්‍රීසි පොතක් ගන්නවා නම් ඒක ගැන හිතන්න ඕනේ දෙයක් තියෙනවා. මමත් මුලින්ම ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් කියලා ගොඩක් කට්ටිය රෙකමන්ඩ් කරලා තියෙන පොත් අරගෙන තියෙනවා. නමුත් ඒක භාගයක් කියවගෙන යද්දී ඇත්තටම මට ගොඩක් වෙලාවට බෝරින්. මම එක පොතක්වත් ගොඩක් දුරට ඉවර වෙනකන් කියවලා නැහැ.
ඊට පස්සේ මම හිතුවා හැම කට්ටිය රෙකමන්ඩ් කරනවා නෙමෙයි මම කියවන්න ආස විදිහේ සබ්ජෙක්ට් එක පැත්තෙන් තියෙන ඉංග්‍රීසි පොතක් ගන්න ඕනේ කියලා. මොකද අපි පොත ගත්තේ භාෂාව ඉංග්‍රීසි වුණාට ඒක අපි එක දිගට කියවගෙන යන්න ඕනේ. එතකොට අපිට බෝරින් නැතුව අපි ඒකට ඉන්ට්‍රස්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් අපි සිංහල නවල් එකක් වුණත් අපි කියවගෙන යන්නේ ඒක ලස්සන නම් අපේ හිතට ආසයි නම් විතරේ නැත්තම් අපි සිංහල පොතක් වුණත් භාගයක් කියවලා කියවන එක නවත්තනවා. ඉතින් ඊට පස්සේ තමයි මම හිතලා ඒ වගේ මම ආස සයිඩ් එකේ මොන වගේද මට ඉන්ට්‍රස්ට් එක බෝරින් වෙන්නේ නැතුව කියවගෙන යන්න පුළුවන් පොත් මොනවද කියලා හිතලා ඒ සයිඩ් එකේ පොත් ගන්න පටන් ගත්තා. මේකත් ඒ වගේ පොතක්. මම ගොඩක් කැමතියි self love ගැන තියෙන පොත් කියවන්න. අනිත් එක අපි ඉංග්‍රීසි පොතක් කියවගෙන යද්දී ඒක අපි සිංහල පොතක් කියවගෙන යනවා වගේ වේගෙන් කියවලා ඉවර කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපේ මදර් ලැන්ග්වේජ් එක නෙවෙයිනේ. ඉතින් අපිට ඒක හිමීට අපි නොදන්න වචනයක් තිබ්බොත් ඒ අලුත් වචනෙත් අපිට Google Translate කරලා හරි ඒක ගැන දැනගෙන ඊට පස්සේ ඒ වෙලාවට අපිට ඒ වචනෙන් එහාට පිටුව කියවගෙන යන්නේ නැතුව පොඩ්ඩක් පොඩි වෙලාවක් කරගෙන හිතන්න පුළුවන්. ඇයි මේ වචනේ එතනට යොදාගත්තේ? ඒ වචනෙන් අපිට තව පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ තැන්වලටද? ඒ වගේ දේවල් පොඩ්ඩක් හිතන්න පුළුවන්. මොකද පොතක් ගත්ත කියලා අනිවාර්යෙන් මේ දවස් ගාන වෙද්දී ඒක කියවලා ඉවර කරන්න ඕනේ. එහෙම එකක් නැහැනේ. ඉතින් අපිට නිදහසේ වගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න ගමන් පොත කියවගෙන යන්න පුළුවන් ආසාවෙන්. එතකොට අපිට අනිවාර්යෙන් ඊළඟට ඒ වචනේ කොතනින් හරි දැක්කාම මතක් වෙනවා ඒකෙන් කියන්නේ මොකක්ද කියලා. ඉවරයි. මුලින්ම 12 ඉඳන් 2 වෙනකම් පාඩම් කරා. ඊට පස්සේ 2 ඉඳන් 3 වෙනකම් බ්‍රේක් එකක් ගත්තා. ඊට පස්සේ 3 ඉඳන් 6 වෙනකම් එක දිගට පාඩම් කරා. ඉතින් කොහොම හරි අද දවසේ ටාගට් වලින් ඔක්කොම නම් කරගන්න බැරි වුණා. නමුත් සෙකන්ඩ් යුනිට් එක සම්පූර්ණයෙන්ම ඉවර කරා. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ඉවරනකම් බැලුවා. ඔයාලා හැමෝටම ගොඩක් thank you. ආයෙත් අලුත් වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.